මගේ අම්මගේ පවුලේ සහෝදරයෝ ටික එයාලට ඒ කියන්නේ අත්තා ඉන්නකොට බෙදපු ඉඩම් කෑල්ල එයාලා කිව්වා ආයෙ බෙදන්න ඕන කියලා. අම්මත් මගේ පැත්තට එවිල කතා කරේ නෑ. එයාලා ගෙවල් කඩලා විනාශ කරලා එතන මගේ ලෑලි ටික මම අයින් කරගත්තා. අයින් කරගෙන එතකොට ලොකු වැස්සක් ආවා. ඊට පස්සේ මගේ ආයුධ තෙමුණා. මගේ ලෑලි තෙමුණා. ඉතින් ලක්ෂ 4ක ලෑලි තෙමුණා එතන. මං ආයෙත් ලොකුම කඩා වැටීමකට පත් වෙන්නේ. ඉතින් මම කියන්නේ එයාට කියන්නේ රාණි මුදලාලි කියලා කියන්නේ. එයා මට ලක්ෂ 4ක ලෑලි ගෙනත් දුන්නා. කියන්නේ මේ වගේ දෙයක් කරන රාජාංගනේ ඉන්න පළවෙනි කෙනා ඔයා. ඉතින් මං ගිහිල්ලා එයාගෙන් ඇහුවා මට ලෑලි ටිකක් ගන්න ඕන මම මේ වගේ දෙයක් කරන්න පුළුවන් නම් මට ලෑලි ටිකක් දෙනවද මං හිමීට වට දෙන්නම් සල්ලි කියලා. ඊට පස්සේ කිව්වා එතන බෝඩ් එකක් ගහලා තියෙන ලොකුවටම ණයට දෙන්න නොලැබෙයි කියලා. ඉතින් එතෙන්ටම ගිහිල්ලා මං ඇහුවා. ඇහුවන් පස්සේ කිව්වා හරි මං ගෙනත් දෙන්නම් කියලා මට ලක්ෂ 4ක ලෑලි ලෝඩ් එකක් ගෙනල්ලා දුන්නා. ගෙදරටම ගෙනල්ලා බෑවා. එතකොට මගේ ගේත් එක්කම චූටි ගියක් තිබ්බා. එහා පැත්තේ ඒකට මම ඒක ඔක්කොම ටික දාගත්තා. දාගෙන ඊට පස්සේ හොම් කරගෙන යනකොට තමා අම්මගේ පවුලේ කට්ටියකට සම්බන්ධ වුණේ. ඉතින් සම්බන්ධ වුණාන් පස්සේ තමයි එතන ලොකුම කඩාවැටීම වුණේ. එයාලා අම්මගේ පවුලේ ඔයාගේ අම්මගේ පවුලේ මගේ අම්මගේ පවුලේ සහෝදරයෝ ටික එයාලට ඒ කියන්නේ අත්තා ඉන්නකොට බෙදපු ඉඩම් කෑල්ල එයාලා කිව්වා ආයෙ බෙදන්න ඕන කියලා. එතකොට අර ගේට තමයි මම බඩු ඔක්කොම දාදී මගේ ආයුධ මැෂින් එක ඔක්කොම දාලා තිබ්බේ එතෙන්ට. ඊට පස්සේ කිව්වා එයාලට ඒක ඕනේ කියලා. මං කිව්වා ඇයි මේක ගන්න කියලා. ඊට පස්සේ කිව්වා දැන් මේ ඊඩම බෙදන්න ඕනේ කියලා. එතකොට මං අර මගේ ව්‍යාපාර කරගෙන යනවා එයාලා දකින්නවා. ඉතින් දැකලා එයාලා කියන මට මේ කෑල්ල අපිට මේ කෑල්ල ඕනේ. එතකොටත් මං ඉරන්ඩ පට්ටලයක් එහෙම දාන්න හදලා තිබ්බේ ඔක්කොම එතන තමයි මං හදලා තිබ්බේ. එතකොට එයාලා ඔක්කොම ඇවිල්ලා පවුලක් එකතු වුණා. මං තනි වුණා. මමයි මගේ වයිෆ් අපි දෙන්න තනි වුණා. තනි වෙලා ඊට පස්සේ කිව්වා කමන්නේ ඇති වෙනකන් ගන්න දෙන්න කියලා. මං හිතන්නේ අම්මත් මගේ පැත්තට එවිල කතා කරේ නෑ. අම්මත් කිව්වේ එයාලට ගන්න ඕන හින්දා එයාලා ගත්තු දෙන් සද්ද නැතුව ඉන්න කියලා. ඊට පස්සේ එයාලා ඒක මෙව කළා. එයාලා ගෙවල් කඩලා විනාශ කරලා එතන මගේ ලෑලි ටික මම අයින් කරගත්තා. අයින් කරගෙන එතකොට ලොකු වැස්සක් ආවා. ඊට පස්සේ මගේ ආයුධ තෙමුණා. මගේ ලෑලි තෙමුණා. ඉතින් ලක්ෂ 4ක ලෑලි තෙමුණා එතන. එදා තමයි මගේ ජීවිතේ පසුතැවිච්ච දවස. මං කිව්වා ඔයාලට ඇතිනම් ඔයාලා ගන්න මේ ටික. ඔයාලට ඇතිනම් මේ ටික අරගෙන ඔයාලා ඒක කරගන්න ප්‍රශ්නයක් නැහැ. ඒ වුණාට මට ඉඩමක් ගන්න බැරිකමකටවත් මට ඒක වටිනවා කියලාවත් නෙමේ. මගේ ව්‍යාපාරේ කරගන්න තිබ්බ ලොකුම හයිය එතන තිබ්බේ. ඉතින් ඒ ටික එයාලට ගන්න ඕනිද මං කෝ ගන්න කමන්නේ. මං අරගෙන මං අයින් වෙන්නම්. අයින් වෙලා දැනටත් අදටත් මගේ ලෑලි ටික එළියේ තියෙන්නේ. මේ ආයුධ ටික ඔක්කොම මට දාගන්න පුළුවන් තැනකට මම දාගත්තා. ඉතින් ඒ ටික වැස්සට තෙමෙනවා. ආවුවට වේලෙනවා. සමහර ලෑලි අහකට ගියා. ගන්න බැරි වුණා. ඉතින් කර කියා ගන්න දෙයක් තිබ්බේ නෑ. කාටවත් කියන්න කෙනෙක් හිටියෙත් නෑ. අපි දෙන්න මං දවස් 2ක් ඇඬුවා. වැඩ කරේ නෑ. දවස් 2ක් ඇඬුවා. එක දිගටම. ඉතින් නමුත් එතනින් තමයි මගේ ජීවිතය ආයෙ නැවත අලුතින් පටන් ගත්තා කියලා මට හිතුනේ. එතකොට මං කිව්වා කමන්නේ අපි දෙන්න වැටුණා. මීට වඩා වටන්න බෑ අපිට. අපි දෙන්න ආයෙ අලුතින් ජීවිතේ පටන් ගමු කියලා. ඊට පස්සේ ඔක කොහොම හරි ඔහොම ගියා. අපේ පන්සලේ ලොකු හාමුදුරුවෝ දක්වා ගියා. ලොකු හාමුදුරුවෝ මට පෞද්ගලිකව කතා කරලා දවසක් කතා කරලා එන්න කිව්වා. එන්න කියලා කිව්වා ධනුෂ්ක මට මේ වගේ දේවල් ආරංචි වුණා. මෙහෙම දෙයක් වුණා කියලා. ඉතින් ඇයි එහෙම වුණේ කියලා මං කිව්වා දන්නේ නැහැ හාමුදුරනේ. ඒක ඉතින් මට මෙහෙම දෙයක් වුණා. ඒ හින්දා ඊට පස්සේ ලොකු හාමුදුරුවෝ කිව්වා ඔයාට මගෙන් මොනවාද වෙන්න ඕනේ කියලා. මං කිව්වා ලොකු හාමුදුරුවන්ගෙන් මට කිසි දෙයක් වෙන්න ඕනේ නැහැ. දැන් ඔයාගේ ලෑලි තෙමෙනවා. එතකොට මැෂින් ආවුද ඒ ඔක්කොම තෙමෙනවා. ඉතින් මගෙන් කරන්න පුළුවන් මට ලොකුවට සල්ලි බාගේ නැහැ. ඉතින් මට මොනවා හරි කෙරෙන්න උදව්වක් තියෙනවා මට කියන්න. මං කිව්වා නෑ හාමුදුරනේ මට මොකුත්
උදව්වක් ඕනේ වහන්සේගේ. ඊට පස්සේ ගියා මං ගාව සල්ලි වගේක් තියෙනවා. ඔයාට රුපියල් 30000ද 50000ද ලක්ෂයක් දෝනේ. ඔයා අදම ගිහිල්ලා ඔයාගේ කඩපු ගේ වෙන තැනකින් හදාගන්න කියලා. ඊට පස්සේ මං ඒක ගන්න කියන ඊට පස්සේ මට පෞද්ගලිකව වෙන දවසක කතා කරලා තිබ්බා එන්න කියලා. ඊට පස්සේ එන්න කියලා මගේ අතට දුන්න රුපියල් 50000ක් දීලා හාමුදුරු කිව්වා ධනුෂ්ක ඔයා මේකෙන් ගේ හදාගෙන ඔයා ආයෙත් අර විදිහටම වැඩේ කරගෙන යන්න. ආයෙදින් වටන්න කෙනෙක් නැහැ. ඉතින් ඕක තමා ජීවිතයේ තියෙන ලොකුම කඩාවැටීම. ආයවා වට්ටනවල කියන්නේ මට තේරෙනවා කිව්වා ඔයාලගේ පවුලත් එක්ක බලනකොට ඔයා තනියම යන්නේ කොහොමද මේක කරන්නේ, ඔයාලා දෙන්න එකතු වෙලා කොහොමද මේක කරන්නේ කියලා. ඊට පස්සේ හාමුදුරුවෝ සල්ලි දීලා කිව්වා ඔයා මට මේක හදලා පෙන්නලා ඔයාගේ ගමන කවදාවත් නවත්තන්න එපා. ඉතින් හාමුදුරුවෝ කෙනකින් මේ වගේ දෙයක් අහන්න ලැබෙන එක මට හරි වාසනාවක්. මං භාග්‍යයක්.